Waterbed ස්තේන් දැව ආලේපනය දැව මත ආලේප කරන ආකාරය. පළමුවෙන්ම දැව ආලේපනය සඳහා භාවිතා කරන දැව මතුපිට හොඳින් පිළියෙල කරගන්න. ඒ සඳහා 80, 120 සහ 180 යන වැලි කඩදාසි භාවිතා කර දැව මතුපිට හොඳින් සෑන් කරගන්න. දැව මතුපිට සිදුරු සහ හිතස් ඇත්නම් වුඩ්පොට් වලින් අදාළ තැන් සීල් කර වියලීමෙන් පසුව දැවමතුපිට ඔපමට්ටම් කරගන්න. දැවමතුපිට අවශ්‍ය පරිදි සැකසීමෙන් පසු ලැංකෝ වෝටර්බේස් ස්තේන් බර්මිටික් ආලේපනය යොදාගෙන දැවමතුපිට හොඳින් එක්වරක් ආලේප කරගන්න. එවගේම පාවිච්චියට පෙර අසුරණය හොඳින් සොලවා ගත යුතුයි. මෙහිදී අපි ජලය එක් කිරීමකින් තොරවයි ස්තේන් බර්මිටික් කෝට් දෙක ආලේප කිරීම සිදු කරන්නේ. ඔබට පෙනෙන පරිදි ලැංකෝ වෝටර්බේස් ස්තේන් බර්මිටික් භාවිතා කර පළවෙනි කෝට් එක ආලේප කරගෙන අවසන්. අවශ්‍ය නම් මෙය ස්ප්‍රේ කිරීම මගිනුත් අපිට ආලේප කරගන්න පුළුවන්. පළවෙනි කෝට් එක ආලේප කර පැය 1-4 අතර කාලයක් වියලීමට තැබිය යුතුය. පළවෙනි ආලේපනය වියලීමෙන් පසු 400 වැලි කඩදාසිය භාවිතා කර ටිකක් මෘදුව මැදගන්න. දෙවනි කෝට් එක ආලේප කර ගැනීම. ලැංකෝ වෝටර්බේස් ස්තේන් බර්මිටික් දෙවනි කෝට් එක ආලේප කර පැය 1-4 අතර කාලයක් වේලෙන්න තබන්න. දෙවැනි ආලේපනය වියලීමෙන් පසු නැවත වරක් 400 වැලි කඩදාසිය භාවිතා කර මෘදුව මැදගන්න. දැන් මේ දැව මතුපිට ස්තේන් කෝට් දෙකක් ආලේප කර අවසන්. මීළඟට අපි සූදානම් වෙන්නේ ලැංකෝ වෝටර්බේස් ටොප් කෝට් ආලේප කර ගැනීමටයි. ලැංකෝ වෝටර්බේස් ටොප් කෝට් මැට් සහ ග්ලොස් වශයෙන් නිෂ්පාදන දෙකකි. ලීයට දිලිසෙන නිමාවක් නැත්නම් ග්ලොස් නිමාවක් ලබා ගන්න ලැංකෝ ටොප් කෝට් ග්ලොස් ෆිනිෂ් ආලේපනය භාවිතා කළ හැක. මැට් ෆිනිෂ් එකකට ලැංකෝ ටොප් කෝට් මැට් ෆිනිෂ් ආලේපනය භාවිතා කළ හැක. අද අපි ඒ අතරින් භාවිතා කරන්නේ ලැංකෝ ටොප් කෝට් මැට් ෆිනිෂ් ආලේපනයයි. ඔබ මේ දකින්නේ ලැංකෝ වෝටර්බේස් 30 මැට් ටොප් කෝට් ආලේපනයයි. මෙය ආලේප කිරීමට සකසා ගැනීම සඳහා ලැංකෝ ටොප් කෝට් මැට් කොටස් 100කට වතුර කොටස් 40ක් හෝ 50ක් ප්‍රමාණයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මේ සඳහා වතුර එකතු කරන විට මුල් ප්‍රමාණයෙන් අඩක් පමණ එකතු කර ආලේපනය සමග හොඳින් මිශ්‍රගත් පසුව ඉතිරි වතුරු ප්‍රමාණය එකතු කරගත යුතුය. මෙලෙස සකසාගත් ලැංකෝ වෝටර්බේස් ටොප් කෝට් මැට් ආලේපනයෙන් පළවෙනි කෝට් එක ආලේප කරගන්න. මෙය ස්ප්‍රේ කිරීමට මෙන්ම බ්‍රෂයෙන් ආලේප කිරීමටද පුළුවන්. ඉන් පසු පෙරමෙන් පැය 1-4 අතර කාලයක් තබා වියලීමෙන් පසු 400 වැලි කඩදාසිය භාවිතා කර ටිකක් මෘදුව මැදගන්න. දැන් අපි ලැංකෝ වෝටර්බේස් ටොප් කෝට් මැට් පළවෙනි ආලේපනය ආලේප කර අවසන්. මේ ආලේප කරන්නේ ලැංකෝ වෝටර්බේස් ටොප් කෝට් මැට් දෙවැනි ආලේපනය. දෙවැනි ආලේපනයෙන් පසුවද පැය 1-4 අතර කාලයකින් මෙය වියලා ගන්න. ලැංකෝ වෝටර්බේස් ස්තේන් බර්මිටික් කෝට් දෙකක් සහ ලැංකෝ වෝටර්බේස් 130 ටොප් කෝට් ආලේපන දෙකක් භාවිතා කරමින් ඔබට පෙනෙන මෙම සුන්දර විශිෂ්ට නිමාව ලබාගත හැක. ලීයට හොඳම ලැංකෝ.